ඔන්න අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් මම අරගෙන ආවා. ඉතින් කොහොමද අද මගේ දවස ගත වුනේ කියලා යමුද මාත් එක්ක බලන්න. මම මුලින්ම නැගිට ගමන් වතුර බීලා ඉවර වෙලා කරන්නේ කාමරේ මගේ බෙඩ් එක හදාගන්න එක. මොකද නිදාගත්තට පස්සේ ඇඳ ගොඩක් හැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලස්සනට අස් කරගත්තට පස්සේ තමයි මට ඉතුරු වැඩ ටික කරන්න ටිකක් ආසාවක් ඇති වෙන්නේ. බෙඩ් එක අස් කරගෙන ඉවරයි. අපි යමු වතුර දාගන්න පැලවලට. හැමදාම උදේට නැගිට්ටම ඉතින් මම මේක පුරුද්දක් විදිහට කරනවා. මොකද මම කැමති නෑ මගේ කාමරයේ ඇතුලේ කුස්සියේ තියෙන පැල ඉක්මනට මැරෙනවට. ඉතින් මම හැමදාම මේවට වතුර දානවා. මම දැන් මේ හදන්නේ උදේට කෑම හදාගන්න. ඉතින් අද හස්බන්ඩ් උදේම වැඩට ගිය නිසා මට හස්බන්ඩ්ට කෑම යවන්න බැරි වුණා. ඉතින් දැන් තමයි මම උයන්න ගත්තේ. අද මම උදේට රැටත් එක්කම කෑම හදාගෙන හස්බන්ඩ්ට කෑම දෙන්න දවල් වෙලා එළියට යනවා. ඉතින් අපි ඊට කලින් බලමු මොනවද හදන්නේ කියලා.
ඊට පස්සේ මං උයලා ඉවර වෙලා මේ තිබුණු ඔක්කොම උයන්න ගත්ත භාජන ටික ඔක්කොම හොදලා ඉවර කරගත්තා. දැන් මම මේ හදන්නේ මෙන්න හාල් ටික ලිපේ තියාගන්න.
දවස්වල කොණ්ඩේ නම් යනවා මාරම විදියට ළමයි. මට මාර දුකයි මගේ කොණ්ඩේ මේ යනකොට. මොකද මගේ කොණ්ඩේ ගොඩක් මහතයි. මහත නිසාම යනවාද කියන්න මම දන්නේ නැහැ. ඒ වුණාට මට මගේ කොණ්ඩේ යනකොට දුකයි. මම කැමති නැහැ. මගේ කොණ්ඩේ තිබුණට වඩා දැන් ගොඩක් අඩුයි. මීටත් වඩා කොණ්ඩේ මහතර තිබුණා. ඒ වුණාට දැන් කොණ්ඩේ ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මම කොණ්ඩේට පොඩි තෙල් එකක් විතර හදාගෙන ඒක පාවිච්චි කරනවා. මම ඒක පාවිච්චි කරන්න අරගෙන නම් දැන් දවස් 4-5ක් වගේ වෙන්නේ. තාම වැඩි කාලයක් නැහැ. මම ඒක රිසල්ට් එක ඔයාලට කියන්නම් බලලා. ඉතින් කොටම කලින් මම කොණ්ඩේට ඔයිල් ට්‍රීට්මන්ට් එක කරගෙන ඉතුරු වැඩ ටිකත් ඉවර කරගෙන වොෂ් එකක් දාගන්න යන්න කියලා තමයි හදන්නේ. වොෂ් එකක් දාලා කන්න හිටියට මට බඩගින්නක් ආවා. ඉතින් ඊට කලින් මම මුලින්ම කාලේ ඉන්නවා කියලා හිතුවා. ඉතින් මේක තමයි මම අද දවල්ට කන්න යන්නේ. ඔයාලා දැනටමත් දැක්කනේ. ඉතින් බීට්ටු වෙලා ලීක්ස් දෙක දාලා බිත්තර තම්බලා තමයි මම දවල්ට කන්න හැදුවේ. අදට මම බ්ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝස් ආසාවෙන් බලනවා ඇති කියලා. ඉතින් මගේ අඩුපාඩු ඇති ඒවා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට මම ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. බයි.